සුප දවසක් ඔයාලට ඔන්න අද අරගෙන ආවේ හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන් රසම රස හාල් මැස්සෝ අල බැදුමක්. ඉතින් මේක ඔයාලට මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ කවුරු හරි ළඟදී පිටරට යනව නම් එයාට ගෙනියන්නත් ඔයාට මේක හදලා දෙන්න පුළුවන්. ඕනේ කරන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේ විදියට අල ගෙඩිය හොඳට ග්‍රේට් කරගන්නවා. අපි අරගත්ත අමුද්‍රව්‍ය ඔයාට කැමති ප්‍රමාණයකට අරගන්න පුළුවන්. ඔයාගේ කැමැත්තට අනුව ඔයාට අවශ්‍ය කරන ප්‍රමාණයට අනුව අපි මේ විදියට ග්‍රේට් කරන ආල වතුර ටිකකට එකතු කරගන්න ඕනේ. ඉතින් වතුර එකේ අපි මේ වගේ ආල එක විනාඩි 10ක් වගේ හොඳට පෙඟෙන්න තියෙන්න දෙන්න ඕන. අපිට ග්‍රේටරෙන් මොනහරි කැරට් අල වගේ දෙයක් ග්‍රේට් කරද්දී ඒකේ අවසාන ටික ග්‍රේට් කරනකොට ඇත්තටම අපේ ඇඟිලි වලට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ විදියට ඉතුරු අල කෑල්ලට ගෑරුප්පුවක් මේ විදියට සවි කරලා මෙන්න මේ විදියට අල ටික ග්‍රේට් කර ගන්නවා. එතකොට අපට අපත යන්නෙත් නැහැ. අපේ ඇඟිලි වලට හානියක් වෙන්නේ නැතුව අපිට පරිස්සමින් අල ටික ග්‍රේට් කරගන්න පුළුවන්. දැන් විනාඩි 10ක් වගේ අපි අල ටික හොඳට පෙඟෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ මම කිචන් ටවල් එකකට අල ටික දාලා වතුර ටික හොඳට බේර ගන්නවා. දැන් මම මේ විදියට හොඳට මේ අලවල තියෙන වතුර ටික මිරිකලා අරිනවා. ඉතින් අලවල වතුර අපි හොඳට ඉවත් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට මේ අල ටික ක්‍රිස්පි ගතියට බෙද ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ විදියට අල ටික භාජනයකට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ අලවල තියෙන වතුර ගතිය හොඳින් ඉවත් වෙලා තියෙනවා. මම දැන් පෑන් එකකට අපිට අල ටික බෙද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගත්තා. ඉතින් තෙල් ටික හොඳට රත් වෙද්දී අපේ ග්‍රේට් කරගත්ත අල ටික මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් අල ප්‍රමාණය වැඩි නම් එක සැරේට ගොඩාක් එකතු කරගන්න එපා. ඒ වගේම මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න ඕනේ. ගින්දර අඩු වුණොත් අල ටික තැම්බෙන්න බලනවා. එහෙම නැතුව ගින්දර වැඩි කරගෙන තිබුණොත් අල ටික ඉක්මනින්ම කර වෙන්න බලනවා. ඉතින් ඒ නිසා අපි මේක මීඩියම් හීට් එකේ හොඳින් බෙද ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති අලවල පාට ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඉතින් රන්වන් පාටකට එනකොට අපි ඉක්මනින්ම මේ ටික පෑන් එකෙන් ඉවත් කරගන්න ඕනේ. මොකද මේක අපි ලිපෙන් අයින් කරගත්තට පස්සෙත් ඒ තියෙන රස්නේ ගතියට අල ටික බැදෙන නිසා. දැන් අල ටික හොඳට බැදිලා තියෙන්නේ. මම මේ ටික පෑන් එකෙන් ඉක්මනටම අයින් කරගන්නවා. දැන් කලින් තෙල් එකටම මම ලුණු ටිකත් එකතු කරගන්නවා. ඉතින් ලුණුත් වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා නම් ටික ටික දාලා බෙද ගන්න. ලුණුත් ඉක්මනින්ම බෙදෙන දෙයක්. ඒ නිසා බොහොම පරිස්සමින් ලුණු ටිකත් බෙද ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් රන්වන් පාටට ලුණු ටික බැදීගෙනයි එන්නේ. අපි මේ වෙලාවේ ඉක්මනින්ම ලුණු ටිකත් පෑන් එකෙන් අයින් කරගනිමු. දැන් මම හාල් මැස්සෝ ටිකත් එකතු කරගත්ත තෙල් එකට. අපි ඉක්මනටම හාල් මැස්සෝ ටිකත් බෙද ගනිමු. හාල් මැස්සොත් අපි වැඩි වෙලා ලිපේ තියාගන්න ඕනේ නැහැ. ඉතින් ඉක්මනටම බැදෙනවා.
මම දැන් අන්තිමටම එකතු කරගන්නේ කරපිංච ටික. කරපිංච නම් ගොඩාක්ම වෙලා තියාගන්න හොඳ නැහැ. දාපු ගමන්ම වගේ අපට අරගන්න පුළුවන් ටක් ගාලා. මොකද ඉක්මනටම මේක කර වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ කරපිංච ටිකේ පාට වෙනස් වුණෙත් නැහැ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් කරපිංච බදිද්දි නම් හොඳ සුවඳක් තමයි දැනෙන්නේ. දැන් මම ආයෙත් පෑන් එකට අලුතෙන් තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් මේස හැඳි 1/4ක් වගේ. මම අරගත්තු කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම් මිරිස්, ඒ වගේම රස අණුව ලුණු ටිකත් මේ විදියට හොඳට තෙල් ටිකත් එක්ක ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. අපේ මිශ්‍රණය හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම බෙදගත්ත අපේ අමුද්‍රව්‍ය ටික මේකට එකතු කරගත්තා මේ විදියට. ඉතින් ඔයාලට මේක හරිම ඉක්මනට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර දානයක් ඒ වගේම උත්සවයක් අවස්ථාවක එහෙම නැති වුණත් ඔයාලට ඔෆිස් ගෙනියන්න, ඔයාගේ බත් එකට තියන්න මේක හදාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා දිගටම මගෙත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. අපි හදාගත්ත අල බැදුම හොඳට නිවෙනකන් ඉඳලා ඔයාට පුළුවන් මේ වගේ කන්ටේනර් එකකට හොලං වදින්නේ නැති විදියට මේක අසුරලා තියාගන්න. ඉතින් බය නැතුව මාසයක් වුණත් අපිට මේක තියාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක ගොඩාක්ම රසයි. ඒ වගේම ඔයාලට කැමති නම් මේකට තව රටකජු වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හරිම ලස්සනට ඒ වගේම රසට තිබුණා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. එහෙනම් රස වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.